හා යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම මේ ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ රසම රසවත් ෆෘට් පන්ච් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. කියලා හදාගන්න යන්නේ ෆෘට් පන්ච් එකක්. ඒකට අපිට ඕන කරන පළතුරු කිහිපයක්. ඒ වගේම මෙන්න මේ ලස්සන බෝල් එකේ තමයි අද ෆෘට් පන්ච් එක හදන්නේ. මේක ෆෘට් පන්ච් වලට මෙන බෝල් එකක්. එතකොට අපි මේ වගේ ස්පූන් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් තමයි අපි සර්ව් කරන්නේ. හරි. අපි දැන් බලමු මේ ෆෘට් පන්ච් එකට ඕන කරන දේවල් මොනවද කියලා. අපිට ඉස්සෙල්ලාම ඕනේ ස්පාර්ක්ලින් වෝටර් මොන හරි ලයිම් ජූස් හරි ලෙමනේඩ් වගේ මොන හරි වර්ගයක්. සෝඩා වෝටර් ඕනේ. grapes නාරං මෙතන තියෙනවා ඔරෙන්ජ් පෙති කපාගෙන ඒ වගේම ග්‍රීන් ඇපල්ස් ටිකක් ඒ වගේම ලෙමන් ගෙඩි ටිකක් ඒකත් පෙති කපාගෙන ඒ වගේම මම ඊයේ රෑ මේ විදිහට සූදානම් කරගත්තා පළතුරු කැබලිත් කපලා දාගෙන පොඩි කප්ස් වලට කෝඩියල් මික්ස් එකක් දාගෙන මේ විදිහට අයිස් කියුබ්ස් ටිකක් හදාගෙන දිනවා මොකද මේක අරකට එක්ක බ්ලෙන්ඩ් වෙලා එනකොට ෆ්ලේවර් එක හොඳට එනවා හරි අපි දැන් බලමු මේ ලෙමනේඩ් ඔක්කොම මික්ස් කරලා මේ ෆෘට් සූප් මික්ස් කරලා කොහොමද අපි ෆෘට් පන්ච් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේකට එකතු කරනවා ලෙමනේඩ් හරි ඒ වගේ ස්පාර්ක්ලින් වෝටර් එකක්. එකකින් අපි ටිකක් දාගමු දැනට. ඊට පස්සේ ඊටු ෆෘට්ස් ටිකක් එකතු කරලා බලමු අපි කොහොමද මේක එන්නේ කියලා. දැන් අපි මේකට ඉස්සෙල්ලාම මේ ටික දාගෙන ඉමු. මම දැන් එකතු කරන්නේ අයිස් කියුබ්ස් හදාගත්ත. ඒකට කෝඩියල් මික්ස් කරලා හදාගත්ත අයිස් කියුබ් එකක්. දැන් අපි මේකට ග්‍රීන් ඇපල්ස් එකතු කරනවා. දැන් අපි එකතු කරන්නේ මේ විදිහට පෙති කපාගත්ත ලෙමන්. දැන් මේ විදිහට වෙන් කරගත්ත නාරංගි ටිකක් එකතු කරනවා. මේ විදිහට පළතුරු කෑලි විදිහට එකතු කරගත්තාම අපිට ඒක සර්ව් කරනකොට ඒකත් ලස්සනයි රසයි දෙකම. දැන් එකතු කරන්නේ grapes. හරි. දැන් මේ විදිහට පළතුරු ටික ඔක්කොම අපි මේ බෝල් එකට එකතු කරගත්තා. දැන් අපි මේකට ඉතුරු අපේ ලෙමනේඩ් ටිකයි සෝඩා වෝටර් ටිකයි එකතු කරලා හදාගන්න තමයි තියෙන්නේ. මෙතනදී ඔයාලා කැමති නම් ස්ට්‍රෝබෙරි වගේ පළතුරු වර්ගයකුත් එකතු කරගන්න පුළුවන්. තව ඔයාලා කැමති නම් මේකට පයිනැපල් වගේ එකතු කරගන්නත් පුළුවන්. ඒකේ ජූසස් ටිකක් දාලා තව රස වැඩි කරගන්නත් පුළුවන්. මම ඒ වුණාට පයිනැපල් එකතු කරන්නේ නැහැ. මේ පළතුරු ටික විතරයි එකතු කරන්නේ. මේ ගාන සෝඩා වෝටර් දාලා බලමු ෆ්ලේවර් එක කොහොමද කියලා. මදි වුණොත් තව ටිකක් අපිට එකතු කරගන්න පුළුවන්. හරි. මේ විදිහට දැන් දාගත්ත පළතුරු ටිකයි අපි මේ විදිහට හදාගත්ත අයිස් කියුබ්ස් ටිකයි ඔක්කොම එකතු කරලා අපි දාගත්ත ලෙමනේඩ් එකයි සෝඩා වෝටර් එක මේව හොඳට මික්ස් කරගන්න. මේක ඇත්තටම ඔයාලගේ ගෙදර උත්සව අවස්ථාවක් තියෙන වෙලාවට පාටි එකකට වගේ වෙලාවට හදලා පවුලේ අයත් එක්ක රස විඳින්න ඉතාමත් හොඳ රසවත් වීමක්. දැන් අපි බලමු මේ හදාගත්ත රසවත් ෆෘට් පන්ච් එක අපි සර්ව් කරන්නේ කොහොමද කියලා. ටිකක් හොඳට මික්ස් කරලා පළතුරු කෑලිත් එක්කම තමයි මේ විදිහට ඉස්සෙල්ලාම ඔරෙන්ජ් එකක් දාලා මේ විදිහට මේ විදිහට තමයි අපි ග්ලාස් එකට දාගත්තාම ඔයාලට පේන්නේ. දැන් අපි මේක ලස්සන ඔරෙන්ජ් ස්ලයිස් එකක් මේ විදිහට මේ විදිහට සර්ව් කරන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ රස බලන වෙලාව.
හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඉතින් මේ ඔයාලා දැන් දකින්නේ මගේ අම්මා මේ බීම එක රස බලන විදිහ. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මම හදපු ෆෘට් පන්ච් එකයි මගේ නංගි හදපු රසවත් චොක්ලට් කේක් එකයි අපි නත්තල් දවසේ අපේ ගෙදර අයට පිළිගන්නපු විදිහ. ඉතින් මේ වගේ රසවත් ෆෘට් පන්ච් එකක් ඔයාලත් ගෙදරදී හදලා බලන්න ඔයාගේ පවුල අයත් ඉතාමත් කැමති වෙයි. ඉතින් මේ වෙලාවේ කියන්න ඕනේ මම මේ විදිහේ වීඩියෝ එකක් මගේ YouTube channel එකට කරන පළවෙනි වතාව තමයි මේ. ඉතින් අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒත් මං හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මගේ මේ වීඩියෝ එක හරහා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ හමුවට එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.